මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නකොට ෆලෝ කරන්න පුළුවන් සාර්ථකම පියවර 7ක්. ඒකෙන් පළවෙනි පියවර තමයි start speaking from day 1. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න පළවෙනි දවසේ ඉඳලම ඔයාලා ඉගෙන ගන්න ලැන්ග්වේජ් එකෙන් කතා කරන්න පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා සමහරවිට පළවෙනි දවසේ ඉගෙන ගන්න හරිම සුළු දෙයක් වෙන්න පුළුවන්, පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වල නම් උදාහරණයක් විදියට how are you කියන එක වෙන්න පුළුවන්, what's your name කියන එක වෙන්න පුළුවන්. කමක් නැහැ, පොඩි දෙයක්, පොඩි වචන ටිකක් ඉගෙන ගත්තට පස්සේ ඒ වචන ටික ගලපලා ඔයාලා ටෙන්සස් පැටර්න් එකක් ඉගෙන ගත්තා නම් ඒකත් එක්ක කතා කරන්න. ඒ ලැන්ග්වේජ් එකෙන් සමහරලාට දැන් ඇප්ස් එහෙම තියෙනවනේ නේටිව් ස්පීකර්ස්ලව අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම හරි නැත්නම් ඔයාගේ යාළුවෙක් එක්ක හරි කමක් නැහැ. ඉගෙන ගන්න පළවෙනි දවසේ ඉඳලම කතා කරන්න පටන් ගන්න. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක තමයි enjoy the learning process. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න අනුගමනය කරන දේවල් enjoy කරන්න. ඒ කියන්නේ ඒක විනෝදෙන් කරන්න. මේක සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා වගේ හරිම ස්ට්‍රෙස් මේක කටපාඩම් කරන්න තියෙනවා. වචන කටපාඩම් කරන්න තියෙනවා. ටෙක්ස්ට් බුක් කියවන්න තියෙනවා. එහෙම හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා. ඔයාලට දැන් ඉංග්‍රීසි නම් උදාහරණයක් විදියට ටෙක්ස්ට් බුක් එකක් කියවන්න කම්මැලි නම් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ස්ටෝරි බුක් එකක් කියවන්න. දැන් හැරි පොටර් වගේ දැන් අපි මූවිස් බලලා තියෙනවනේ. ඒ බලපු මූවි එකකම ස්ටෝරි බුක් එක අරගෙන ඒ වගේ නැත්නම් ඔයාලා සිංහලෙන් කියවලා තියෙන පොතක් නැවතත් ඉංග්‍රීසි වලින් කියවන්න. ඒ වගේ ඔයාලා කැමති විදියකට ඒක කරන්න. නැත්නම් සින්දු අහන්න. ඒ වගේ දේවල් වලින් ලැන්ග්වේජ් එක ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ ඇත්තටම. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඇත්තටම read a story book. ඒ කියන්නේ කතා පොත් කියවන එක මම කලින් කිව්වා වගේ මම කියන්නේ පොත් කියවද්දී ඔයාලා කොහොමද ඒක කියවන්න ඕනේ කියලා. මුලින්ම ඔයාලා නිකන් කියවගෙන යන්න. සමහර විට ඔයාලා මුළු පිටුවම කියවුවට පස්සේ ඒ පිටුවේ තිබුණ දේ අදහස ඔයාලගේ ඔළුවට එන්න පුළුවන්. නමුත් හැම වචනයක තේරුමම දන්නේ නැහැ. ඔයා මුලදී නිකන් එහෙම තේරුම ඔයාලට දැනෙන විදියට තේරුම් අරගෙන සාමාන්‍ය විදියට කියවගෙන යන්න. ඊට පස්සේ ඔයාට අලුත් වචන දැනගන්න ඕනේ ඒක කියවද්දි. එතකොට ඔයා වෙනම බුක් එකක් තියාගන්න. ඒ බුක් එකේ ඔයා ලියන්න ඒ අලුතෙන් අඳුනගත්ත වචන සහ ඒවයි තේරුම්. හැබැයි එකක් තියෙනවා ඒ වචන ලියද්දි වචනේ විතරක් ලියන්න එපා. ඒ වචනේ තිබුණ සෙන්ටෙන්ස් එකත් එක්කම ලියන්න. එතකොට තේරුම ඔයාලට ඩික්ෂනරි එකකින් බලන්න පුළුවන් නැත්නම් Google Translate එකෙන් බලන්න පුළුවන්. එහෙම කැමති විදියකට තේරුම බලන්න පුළුවන් තරම් තේරුමත් ඉංග්‍රීසි වලින්ම ලියා ගන්න. එතකොට ඔයාලට සරල ඉංග්‍රීසි වලින්නේ තේරුම එන්නේ. ගොඩක් වෙලාවට ඒක තේරුම් ගන්න පුළුවන්නේ. ඒකත් එක්ක ඔයාලා සෙන්ටෙන්ස් එකක් බිල්ඩ් කරන්න ඒ වචනේම දාලා ඔයාලා ගැලපෙන විදියට ඒ වචනේ දාලා වෙන සෙන්ටෙන්ස් එකකුත් ඔයාලා තනියම බිල්ඩ් කරලා පොතේ ලියා ගන්න. එතකොට ඒ වචනේ හැමතිස්සෙම මතක තියෙනවා සහ ඒ වචනේ යූසේජ් එක ඔයාලට තනියෙන් සෙන්ටෙන්ස් එකක් බිල්ඩ් කරන්න පුළුවන් වෙන්න ඕනනේ. අන්න ඒ හැකියාව ලැබෙනවා ඒ විදියට ප්‍රැක්ටිස් කරගෙන යනකොට. මුලින්ම එතකොට පටන් ගන්න ඕන ඇත්තටම සරල පොත්. එතකොට ඔය පොඩි ළමයිගේ පොත් තියෙන්නේ Diary of the Wimpy Kids වගේ. එතකොට මේ Enid Blytonගේ පොත් අන්න ඒ වගේ අර famous 5 වගේ පොත් තියෙන්නේ. ඒ වගේ පොඩි පොත් වලින් පටන් ගන්න. ඊට පස්සේ ටික ටික ඇඩ්වාන්ස් පොත් කියවන්න ඔයාලට පුළුවන්. හතරවෙනි ස්ටෙප් එක තමයි watch movies. ඔයාලට English movies බලන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඔයාලට වෙලාව මදි නම් ඇත්තටම මාසෙට movies දෙකක් හෝ තුනක්වත් බලන්න පුළුවන් නම් හොඳයි. එකක් තමයි ඒක අපිට අර අපි එන්ජොයි කරනවානේ මූවි එක බලන එක. ඒක නිසා අපිට හරිම ලේසියෙන් මොලේට ලැන්ග්වේජ් එක යනවා. අනිත් එක තමයි ඇක්සන්ට් එක ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට සෙන්ටෙන්ස් එකක් අපි දැන් ඒ කියන්නේ සතුට හිතෙන වෙලාවක, දුක හිතෙන වෙලාවක, සර්ප්‍රයිස් වෙන වෙලාවක එකපාරට කියන ෆ්‍රේසස් තියෙනවා, සෙන්ටෙන්සස් තියෙනවා. එතකොට ඒවා අපිට ඉගෙන ගන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී අපිට ඇත්තටම කියන්න ඕන වෙන සෙන්ටෙන්සස් ඒ විදිහටම සමහරවිට මූවීස් වල තියෙනවා. ඉතින් අපිට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඔයාලා කරන්න ඕන මූවි එක බලද්දි සමහරවිට අපිට දිග සෙන්ටෙන්සස් හමු වෙනවනේ. ඒ වෙලාවට මූවි එක පෝස් කරන්න. පෝස් කරලා ඒ සෙන්ටෙන්ස් එක ඔයාලා ඒ විදිහටම කියන්න. ඒක 3-4 පාරක් ඔයාලා රිපීට් කරන්න. ආයෙ කියන්න ඔයාලට පුරුදු වෙනකම්. ඒ කියනකොට ඒ
අපිට ඒ කියද්දී දැනෙන ඒ කියන්නේ හැඟීම් ප්‍රකාශනය මූණෙන් තියෙන facial expressions ඒවත් එක්කම ඒ sentences කියලා practice කරන්න. ඔයාලට එදිනදා ජීවිතයේදී කියන්න ඕන වෙන sentences ඒ movie එකේදී මුණ ගැහුනට පස්සේ නැත්නම් ඔයාලා ඉගෙන ගන්න ඕන මේක මට පුරුදු වුණොත් හොඳයි කියලා හිතන හැම sentence එකක් ගාවදීම වීඩියෝ එක pause කරලා ඔයාලා sentence එක 3-4 පාරක් practice කරන්න. එතකොට ඔයාලට ඇත්තටම ආසාවෙන් language එක ඉගෙන ගන්න පුළුවන්. පස්වෙනි step එක තමයි listen. listening තමයි most important දේ කතා කරන්න. speaking වල key එක තමයි listening. අහුම්කන් දෙන එක. එතකොට ඔයාලට ඇත්තටම ඔයාලා කැමති නම් රේඩියෝ එකක ඉංග්‍රීසි channels තියෙනවනේ. ඒ channel එකක් දවසෙම ඔයාලට ඇහෙන්න දාලා තියන්න පුළුවන්. නැත්නම් ඔයාලා phone එකේ මොනවාරි podcast එකක් තියෙනවා නම් headset දෙකක් දාගෙන අහන් ඉන්න පුළුවන්. ඇහුම්කන් දෙන එක තමයි ගොඩාක්ම වැදගත් ඉංග්‍රීසි. ඉංග්‍රීසි නෙමෙයි ඔයාලා ඕනම language එකක් ඉගෙන ගනිද්දී language එකට දවසේ වැඩි කාලයක් ඇහුම්කන් දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. 6 වෙනි step එක තමයි self talk. ඒ කියන්නේ ඔයත් එක්කම කතා කරන්න. ඒ කියන්නේ ඔයාලා දැන් movies බලනවා, story books කියවනවා. එතකොට ඒ language එකට ඇහුම්කන් දෙනවා. ඒ දේවල් වලදී ඉගෙන ගන්න දේවල් තියෙනවා. නැත්නම් language එක ඔයා class එකකට ගිහිල්ලා ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නවා නම් ඔයාලා ඉගෙන ගන්න දේවල් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ දිහා බලාගෙන ඔයාම කතා කරන්න. ඒතර කාටවත් ඇහෙන්නෙත් නෑනේ වැරදුනාට ප්‍රශ්නයක් නෑ. වැරදි තනියම කතා කරන්න පුළුවන්. ඉතින් පුරුද්දක් විදියට දවසට විනාඩි 10ක් හරි කමන්නේ ඔයත් එක්කම ඒ language එකෙන් ඔයාලා ඉගෙන ගන්න language එකෙන් කතා කරන්න. 7 වෙනි step එක, ඒ කියන්නේ අන්තිම step එක තමයි small step every day. ඒ කියන්නේ හැම දවසකම පොඩි දෙයක් හරි ඉගෙන ගන්න language එකේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාලට දවසට වචන දෙකක් හරි කමන්නේ. අලුත් වචන දෙකක්. නැත්නම් පොතක එක පිටුවක් හරි කමන්නේ. එතකොට මූවි එකක විනාඩි 5ක් හරි කමක් නැහැ. එතකොට ඔයා රේඩියෝ channel එකට හරි මොහරි podcast එක හරි අහුම්කන් දෙනවා නම් විනාඩි 10ක් 20ක් හරි කමන්නේ. දවසට පොඩි දෙයක් හරි කරන්න ඔයාලා ඉගෙන ගන්න language එක improve කරගන්න. ඒක තමයි අන්තිම step එක. ඉතින් මේ step 7 follow කරලා බලන්න ඔයාලට හරිම ලේසියෙන් ඔයාලා කැමති language එක ඉගෙන ගන්න පුළුවන් වෙයි.